මේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව අපේ ආණ්ඩුවක් හැටියට මොකද්ද කරන්න යන්නේ කියන කරුණ විතරක් ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. මොකද ලංකාවේ සමුපකාර වලට කොච්චර වයසයි කියලා හිතන්නේ. ලංකාවේ සමුපකාර ව්‍යාපාරය දැන් අවුරුදු 120ක් විතර පරණයි. සමුපකාරය කිව්වහම නිකන් අපේ වගේ දැනනෝ නේද ඔයගොල්ලෝ? ඒ කියන්නේ සමුපකාරය කිව්වම අපේ වගේ. දැන් මෙතන ඉන්න ගොඩක් අය දිහා බලපුවාම පේන එකක් තමයි එක පරම්පරාවක අය වැඩිපුර ඉන්නේ. ඒගොල්ලෝ තමයි සමුපකාරය හොඳටම දන්නේ. අපිටත් මටත් පොඩි කාලේ මතකයි සමුපකාර කඩේට යනකොට නේද? එතන තමයි හොඳම අල ටික තියෙන්නේ, හාල් මැස්ස ටික තියෙන්නේ, රටයින්දි ගෙනල්ලා තියෙන්නේ. ගියාම රටයින්දි ගෙරේ එකම කනවා. දෙනවා ඉන්න මැනේජර් මහත්තයා. ලූණු ටික තියෙන්නේ, පරිප්පු ටික තියෙන්නේ. කියන්නේ හොඳ බඩු ටික තියෙන්නේ සමුපකාරට ඉන්නේ. ඉතිහාසය ඇතුලේ අපේ රටේ සමුපකාර ව්‍යාපාරය සමාජය ඇතුලේ කාර්යභාරයක් ඉටු කරපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය ඉටු කරපු කාර්යභාරයත් එක්ක සමුපකාරයේ ජනතාව ගෙවුණා. ඒ සමුපකාරයේ ජනතාව ගෙවුණ සමුපකාරය ජනතාව පවත්වාගෙන ආවා. හැබැයි මේක 1978 විවෘත ආර්ථිකයේ වෙළඳපොළ ආර්ථිකය ආවහම සමුපකාරය අර්බුදයට ලක් වෙන්න පටන් ගත්තා. අර්බුදයට ලක් වෙන්න නෙමෙයි අර්බුදයක් ඇති කරා. වෙළඳපොළ තුල සමුපකාරයට තරඟ කරන්න සිද්ධ වුණා. අනිත් පැත්තෙන් සමුපකාරයට ලබා දෙන සහාය නැති වුණා. අහෝසි කරා. ඒ විතරක් නෙමෙයි. සමුපකාරයට පහසුකම් සපයන්න තිබිච්ච රාජ්‍ය ආයතනය CWE කියලා නේද ඔයගොල්ලෝ කිව්වේ? CWE සමුපකාර තොගවෙළඳ සංස්ථාව. ලංකාවේ පළවෙනි සංස්ථාව. ඒ සංස්ථාව අඛණ්ඩව අර්බුදයට යවුවා. 2023 වැහුවා. ඒක අපි නැවත පටන් අරන් තියෙනවා. නිසා අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ සමුපකාර ව්‍යාපාරය මේ ඇතුලේ ඉන්න මහා යෝධයා මේ නිදාගෙන ඉන්න යෝධයා අඳුනාගෙන තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළට අපි දාලා තියෙන්නේ. සමුපකාරය ආර්ථිකය ගොඩනගන රට ගොඩනගන වැඩපිළිවෙලේ කුළුණු තුනෙන් එකක්. රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය, සමුපකාරාංශය. රාජ්‍යාංශයට රජයක් ප්‍රතිපත්ති මෙලෙස තීන්දුව නගන රාජ්‍ය සේවකයෝ බඳව ගන්නවා, පාරවල් හදනවා, ආයෝජන කරනවා, ඒ වැඩ කරනවා. පෞද්ගලිකාංශයට ඒ අවශ්‍ය පහසුකම් දෙනවා නේ, ණය ලබා දීම් කරනවා, ඒ ආයෝජන සඳහා පහසුකම් හදනවා, වෙළඳපොළට අවශ්‍ය පහසුකම් හදනවා. සමුපකාරයට දැන් උන් අහන්න ඕනේ නේද? එහෙනම් දැන් අපිටත් මොනවාගේ හම්බෙයි වගේ. එහෙමද? සමුපකාරයට. ඔව්. රජය උදව් කරන්න ඕනේ. දැන් සභාපති සහෝදරයා කිව්වේ ගම් වතුර ආපු වෙලාවේ බාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන්න තිස්ස මහරාමේ සමුපකාරය තිබිච්ච නිසා තිස්ස මහරාම පාවිච්චි කරා. නැති වුණානේ. ගොඩක් තැන්වල නෑ එහෙම. ලංකාවේ සමුපකාර ටික එකට එකතු කරොත් ලංකාවේ තියෙන ලොකුම ව්‍යාපාරය මොකක්ද? සමුපකාරය. සමුපකාර සමිති තියෙනවා 11000. විවිධ සේවා සමිති තියෙනවා 300කට වැඩි. 304ක්. අපි තව ටිකක් හදනවා දැන්. බැංකු ශාඛා තියෙනවා 2900ක්. කෝප් සිටි තියෙනවා 4000ක්. 1000ක් වහලා තියෙනවා. 2000ක් පාඩුයි. අපිට ඉන්නවා අපූර්ව මැනේජර්ලා, අපූර්ව GMලා. ඒ කියන්නේ සමුපකාරයේ ලාභ ගෙවීම නැත්නම් සමුපකාරයේ පවත්වාගෙන යන වෙනුවට ඒක Tamanගේ පැවැත්මට පාවිච්චි කරපු අය ඉන්නවා. ගම්පහ තියෙන සමුපකාර කඩේ කුලියට දීලා තියෙන මැනේජර්ට. ඒ කියන්නේ සමුපකාරයේ හිටපු මැනේජර් කුලියට අරන් කඩේ. කෝප් සිටියේ. GM 3ක් විතර කුලියට අරන් ඒක කුලියට දීලා ආපහු. ඒ කියන්නේ සමුපකාරය හදන්න ආපු මිනිස්සු රස්සාව කරන මිනිස්සු කරපු වැඩ මේ. ඒගොල්ලන්ගේ පුද්ගලික වැරදි වෙන්නත් පුළුවන්. නමුත් එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමයි ඉතිහාසයේ තත්ත්වය. මම සභාපතිතුමාගෙන් අහුවා කෝප් සිටි කොහොමද ලාභද කියලා. දැන් ටිකක් ලාභ කරමින් එනවා කියලා. ආදායම් බදු ගෙවන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ තිස්ස මහරාම නගරේ ඉන්න ඕනෑම කඩයක් Taman ලබන ආදායමෙන් ආදායම් බදු ගෙවන්න ඕනේ. හැබැයි සමුපකාර නිදහස් කරලා තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ අපි SSCL ගෙවනවා කියලා නේ. GM මහත්තයා බලන්නේ ඒකෙන් ගෙවන්න ඕනේ බදු. ඒ ගෙවන බදු එකතු කරලා අපි ගිය අවුරුද්දේ දුන්නා සම්පාර සමිති 7කට ට්‍රැක්ටර්ස් දුන්නා. මිලියන 67ක් වියදම් වුණා. අපි මේ අවුරුද්දේත් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. නිෂ්පාදන සම්පකාර සමිති. දැන් වලස් මුල්ල හදනවා කිව්වා කුරුඳු පැකට් කරලා පිටරට යවන සහ මාකට් ලංකාවේ වෙළඳපොළට දාන්න පුළුවන් කුරුඳු නිෂ්පාදන සම්පකාර සමිතියක්. වලස් මුල්ල විවිධ සේවා සම්පකාර සමිතිය යටතේ. වීරකඩේ කිව්වා වීමෝලක් පටන් ගන්න යන්නේ කිව්වා. මම දැන් මට මෙතන ඉඳගෙන ඉන්නකොට කියන්නේ හිතනවා මෙහි තියෙන වීමෝලක් පන්නගම දුරද නැහැ. ළඟ තිස්සමනාරාමට නේ. ඒකයි සතසට. ඒ කියන්නේ සමුපකාර තොගවන සංස්ථාවට. අක්‍රදායක භූමියක තියෙන වහලා තියෙන්නේ මම සතස සභාපතිතුමාට කිව්වා අපි වී කොටන්න නැත්තම් මෝල දෙමු බදු. සමුපකාරයක් තියෙනවා ඕන ගන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක එකතු වෙලා කවුරු හරි එකතු කරලා මේක වී කොටන හොඳ මෝලක් කරන්න හදන්න. නැත්තම් ඒක පාල් පිටි හරි මේක කොටන්න ඕනේ. දැන් මේව වහලා නාස්ති කරලා තිබුණා. ඒ කියන්නේ සමුපකාර තොගවන සංස්ථාව වහලා දාලා තිබුණ කොහොමද දන්නවද? සමහර බදු දීපු කඩ අඩුම ගානේ වත්කම් ලේඛනේ තිබ්බේ නැහැ. එහෙම. ඉතින් ඒ නිසා දැන් මේ සමුපකාර ව්‍යාපාරය හොදකලා කරලා පාලු කරලා අතරමං කරලා දැම්ම විතරක් නෙමෙයි. අපි ගිය අවුරුද්දේ ආණ්ඩුව හදනකොට අපි 24 අවසානයේ ආණ්ඩුවේදී සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගණන් බේරා වසා දැමීමට ආණ්ඩුව තීරණය අරන් තිබෙනා රනිල් වික්‍රමසිංහ. එහෙම තිබුණේ. එහෙම තිබිච්ච සමුපකාර ව්‍යාපාරය තමයි අද ආර්ථිකයේ ශක්තිමත්ම කොටසක් නියෝජනය කිරීම සඳහා අපි ගොඩනගන්නේ. අපි ඒ වෙනුවෙන් 20 26 අවුරුද්දේ
විශාල කාර්යභාරයක් ඉටු කරන්න දැනට සැලසුම් කරලා තියෙනවා. ඒ කාර්යභාරය ඉටු කරන්න යද්දී තිස්ස මහරාමයේ හම්බන්තොට වගේම දකුණු පළාත් ඒ වගේම මුළු රටේම සමුපකාර සමිති අලුතෙන් හැදෙනවා නිෂ්පාදන සමුපකාර සමිති පාරිභෝගික සේවා ප්‍රවර්ධනය කිරීමේ සේවා නිසා සමුපකාර ව්‍යාපාරයේ වෙළඳපොළ තුල අර අපේ වෙච්ච ජනතාවගේ සමුපකාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වෙච්ච උදව් කරන්න රජයේ සූදානම්. ඔබ දන්නවා ඇති තිස්ස මහරාමයේ 33000ක් විතර සමාජිකයෝ ඉන්නවා කියලා තිබුණේ. රටේ ඉන්නවා 80,000ක් සමාජිකයෝ. රෝහල් තියෙනවා 37ක්. අපි එකට කරොත් එහෙම ලංකාවේ ලොකුම රෝහල් තියෙන ජාලයේ සමුපකාරය. බැංකු තියෙනවා 2984ක්. ඒ නිසා දැන් සමුපකාර ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තාම බැංකු 1984න් 84 ගියත් එක ජාලයකට ගෙනාවොත් ලංකාවේ ලොකුම බැංකුව සමුපකාර බැංකුව. ඒ කියන්නේ ලංකාවේ ලොකුම බැංකුව සමුපකාර බැංකුව. වෙනස 4000 නෙමෙයි. අපේ ඉලක්කය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට සමුපකාරයක් ග්‍රාම සේවා වසමක් හෝ 3ක් අතරද කෝප් ඒ කියන්නේ ප්‍රාදේශිකයා. ග්‍රාම සේවා වසම් 14000යි තියෙන්නේ 1යි 3යි අතර ගත්තම 10000ක් විතර ප්‍රාදේශික හැදෙන්න පුළුවන්. සමුපකාර 335ක් විතර හැදෙන්න පුළුවන්. දැන් තියෙන සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල 3ක් තියෙනවා. දිවුලපිටිය හැර මිනුවන්ගොඩ හැර තියෙනවා ගම්පහ එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමුපකාර 3ක්. හැබැයි සමහර සමුපකාර තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 5ක විතර. එක සමුපකාරය. එහෙමත් තියෙනවා. ඒ නිසා අපි ඉලක්ක කරනවා මේ සමුපකාර ව්‍යාපාරයේ විධිමත් පෙරගැස්මකට යන්න. එහෙම යන්න නම් මේ නීතිය ප්‍රශ්නයක් නේද? ඒක ප්‍රශ්නයක්. නීතිය වෙනස් කරන්න ඕන. අපි නීතිය සංශෝධනය කරමු. ඔය පහුගිය දවස්වල කට්ටිය ගෑ ගැහුවේ මේ සමුපකාර ආණ්ඩුවට ගන්න නෙමෙයි. සමුපකාර ලෙස ගොඩනගන. මට සභාපතිතුමා දුන්න අතේ තිබිච්ච පොතක් මම ඒකෙන් දැක්ක සමුපකාරේ ලෝගෝ එක. අපිට හිතන්නේ දැන් සමුපකාර කියලා දැක්කහම දැන් මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ගමනක් යනකොට සමුපකාර කියලා වෙනම අඳුරා ගන්න පුළුවන් යනකොට. නම කියවපුවා සමුපකාර කියලා කියනවා නේ. කෝප් සිටි නේද? ඒක නම කියවපුවම පුළුවන්. ඈත ඉඳන්ම පාට දැක්කම අඳුර ගන්න පුළුවන් ලොකු වෙනසක් දාලා තියෙනවා. මොනවාද? කාගේල්ස් එක දැක්ක ගමන් නේද? JVP කඩයක් කියලා කියන්නේ නෑනේ. ඒ කාගේල්ස් කියලා. රතු පාට නේ කියන්නේ. කොළ පාට එක කීල්ස් එක. හැබැයි කො සමුපකාරට පාට. දැන් අපි හිතනවා මේ අවුරුද්දේ අපි උදව් කරන්න හදන්නේ අපි අරමුදල් වලින් අපි උදව් කරනවා සමුපකාර අරමුදල් වලින්. මොකද ඒ අරමුදල් කියන්නේ සමුපකාර සංවර්ධනෙට සමුපකාර දෙපාර්තමේන්තුවේ තියෙනවා මිලියන 5500ක අරමුදල. පළාත් අරමුදල් ටික දැන් මම කිව්වා හොයන්න කියලා. මොකද සමුපකාරේ දුවන්නේ ක්‍රම දෙකකට. එකක් මධ්‍යම රජය, අනිත් එක පළාත් සමුපකාර. පළාත් සභාව යටතේ. ඔයගොල්ලෝ දැන් ලක්ෂ 50ත් 100ක්ද ගෙවුවේ මේ පාර. සමුපකාර අරමුදල වාර්ෂිකව ලාභයෙන් 110ක් කරත් ගෙවන්න එපා. ඒක වෙනවා අරමුදල තියෙනවා. ඒ අරමුදල ඔහි තියෙනවා. දැන් සමුපකාර සංවර්ධනය කරනවා කියලා කියන්නේ ප්‍රදේශීය ජනතාවට පහසුකම් සපයනවා, සමාජිකයන්ට පහසුකම් වැඩි වෙනවා, සේවකයන්ගේ පඩිනඩි හැදෙනවා. නේ එහෙම තියෙනවා. අපේ සමුපකාරයකට දෙනවා කෝප් සිටියකට අවශ්‍ය කරන ආකෘතිය. ඒ ආකෘතිය එක පාටකින් තිස්ස මහරාමෙන් ඉඳන් පටන් ගත්තාම කොළඹට යනකම් හයිවේ කියන්නේ නැතුව පාරේ ගියොත් එහෙම කෝප් සිටි දැක්කොත් ඔක්කොම එක වගේ. නම තියෙනවා යටින්. තිස්ස මහරාමය, හොංගම, බෙලියත්ත නේද? වලස්මුල්ල, මාතර, ගාල්ල මොකක්ද? හැබැයි කෝප් කිව්වම එකක්. බඩොත් එක මෙලකට තියෙන්න ඕනේ වගේ. ඒකට මොකද කරන්න වෙන්නේ? එහෙනම් ඒකට බෙදා හැරීමේ ජාලයක් ඕනේ. ඒ බෙදා හැරීමේ ජාලය දැන් අපි ආපහු ස්ථාපිත කරලා තියෙනවා තොග වෙළඳ සංස්ථාව. අපි සමුපකාර තොග වෙළඳ සංස්ථාවට භාණ්ඩ වර්ග 25ක් අඳුරන් තියෙනවා මූලික වටේ. එකම මිලකට ලංකාවේ ඕනම තැනක විකුණන්න පුළුවන් විදිහට අපි දෙනවා. දැන් ගොල්ලෝ පිටකට වෙන්න ගිහින් හාල් එහෙම ගන්න ගියාම සමහර ප්‍රදේශවලින් ගන්න ගියාම අඩුයි නේද? දැන් මේ අඩු වෙලා තියෙන හාල් නිෂ්පාදනය වැඩිච්ච නිසා නැත්තම් ගිය අවුරුද්දේ මතකද 270 රතු හාල් කෑවා. දැන් කන්නේ කීයද? 185යි. එහෙම නෙදී. ඒ නිසා භාණ්ඩ බෙදා හැරීමේ ජාලයට කෝප් සිටි අලුතෙන් හඳුන්වා දෙනවා මිනි කෝප් සිටි යනකොට ප්‍රාදේශික වලට කෝප් සිටි යනකොට ඒ කෝප් සිටියක් හැම එකක්ම එක පෙනුමකට ගේන ආකෘතියක් අපි දෙනවා. ඒ වගේම මෙගා කෝප් සිටි 25 ලංකාව පුරා දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික්කෙට එක ගානේ දෙනවා ඉස්සරලා. ඉඩ තියෙන්න ඕනේ නේ. දැන් රජයේ නියෝජිත එහෙම නැත්නම් රජයේ ඒජන්සිස් ටිකක් තියෙනවා. ෆාමසි තියෙනවා, කිරි තියෙනවා, ගෑස් තියෙනවා. ඒ වගේ ඉස්සරහට අපි පොහොර සහ කෘමිනාශක දෙනවා. ඒ ඔක්කොම කරන්න පුළුවන්. වාහන 60-70ක් එකපාර පාක් කරන්න පුළුවන්. ඉඩ තියෙන තැනක හොඳ ලොකු කෝප් සිටියක් දාන්න සැලස්මක් අඳින්න කියලා තියෙනවා. අපි කෝටි 10ක් දක්වා ණයක් දෙනවා අඩු පොලියට. 25කට මේ අවුරුදු. කුඩා කෝප් සිටි 100කට අපි දෙනවා. හැබැයි ඒ 100 දෙන්නේ අපි ඒක තව එකක් ඔයගොල්ලෝ දාන්න ඕනේ. මොකද ප්‍රාදේශික හැම එකේම අපි කෝප් සිටි පටන් අරන් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ අවුරුද්ද ඇතුළේ අපි ලොකු වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ඇතුළේ මේ ටික තියෙනවා. ඒ නිසා සමුපකාර ව්‍යාපාරය නැවත මේ සමාජය ඇතුළේ බෙදා හැරීමේ ජාලයට විතරක් නෙමෙයි. අපේම ව්‍යාපාරය. ඉතින් අපේ මිනිස්සුන්ට රැකවරණ දෙන්නත් ඕනේ ඒකේ. සමුපකාරයේ තියෙන රක්ෂණ සමාගම. රක්ෂණය දරොත් තියෙන උනාට. සමුපකාර රක්ෂණේ කොටස් තියෙනවා සමුපකාර වලට. රක්ෂණය වෙන එකකින් ගන්නවා. ඒ කියන්නේ රක්ෂණ සමාගමේ අයිතිකාරය වෙන තැනකින් රක්ෂණය කරගන්නවා. පුදුම වැඩ කරන්නේ. ඕගොල්ලෝ කරලාද නැද්ද දන්නේ නැහැ. මම මේ කියන්නේ මට මේ හම්බෙච්ච ඒවා.
මේවා ඔක්කොම වෙන විදිහට පාවිච්චි කරේ. සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වාඩිවට රුපියල් 50000ක් 75000ක් හම්බ වෙනවා. ඉතින් ආය අතාරින්නේ නැහැ. බැංකු සංගම් තියෙනවා. සමුපකාරය හොඳට කරනවා නම් Tamanට හොඳ පඩියක් හම්බ වෙනවා. රජයේ සේවකයට හම්බ වෙනවා වගේ හොඳ පඩියක් හම්බ වෙනවා. එතකොට මේ වැටුපත් ජීවත් වෙන්න පුළුවන් වැටුපක් වෙන්න ඕන. එහෙම ඒ ආකාරයට වැටුප් කොමිසම් අපි වෙනස් කරලා තියෙනවා. නිසා මේ සියල්ල පහුගිය අවුරුද්ද ඇතුළේ අපි දැවැන්ත මැදිහත් වීමක් කරමින් අරගල කරමින් මේකට වෙනස් කරමින් ආයි. අපි මේ අවුරුද්ද සමුපකාර ව්‍යාපාරයේ ප්‍රගතිය ඇගයීමට ලක් කරන වසරක් බවට පත් කරලා තියෙනවා. දැන්ම අපි ලෑස්ති වෙන්න ඕනේ. අපි මේ 30 වෙනිදා එන්න කියලා තියෙනවා පළාත් කොමසාරිස්වරුන්ට, දිස්ත්‍රික් කොමසාරිස්වරුන්ට, ලේකම්වරුන්ට, 31 වෙනිදා එන්න කියලා තියෙනවා සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂකවරු හෝ සාමාජිකාරිවරුන්ට අපේ වැඩපිළිවෙල ගැන කියන්න. අපි මේ වැඩපිළිවෙල අදහස තමයි මේ අවුරුද්ද අවසන් වෙනකොට ජාතික මට්ටමේ තරගයක් තියෙනවා. ඒකෙන් හොඳම සමුපකාර තෝරනවා, හොඳම සේවකයෝ, හොඳම සේවිකාව, හොඳම බැංකු, හොඳම ප්‍රාදේශික හොඳම සේවා මධ්‍යස්ථාන ගොඩක් තරග තියෙනවා. ඒක දිස්ත්‍රික් වශයෙන් තෝරනවා, පළාත් වශයෙන් තෝරනවා. එහෙම තෝරලා එයාට තෑගිත් දෙනවා. සමුපකාරට ආධාරයක් දෙනවා. ඒ හොඳ සමුපකාර තවදුරටත් තමන්ගේ ව්‍යාපාරය යන්න ඕන ඉස්සරහට. ඒ වෙනුවෙන් වැඩ කරන්න මූලික සූදානමක් ගන්න සමුපකාර දෙසතියක් අපි නම් කරනවා මාර්තු මාසේ. වහපු අපේ ප්‍රාදේශික නැවත ගොඩනැගීම වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය ඒ කාරක සභාව එකතු වෙලා ඒ කාරක සභාවෙන් සමාජික එකතු කරලා කතා බහ කරලා මොකද කරන්න කියලා ඒක වැඩපිළිවෙලක් හදන්න. අලුතෙන් හදන්න පුළුවන් නිෂ්පාදන සමුපකාර. සමහරට ඒ ප්‍රාදේශික ආසන්නයේ නිෂ්පාදන සමුපකාරයක් හදන්න පුළුවන්. ඒ නිෂ්පාදන සමුපකාරයට දැන් මේ පැතිවල තියෙන එළවලු පළතුරු තියෙන අඹ තියෙනවානේ, කෙසෙල් තියෙනවා. එළවලු පළතුරු තියෙනවා. කිරි නිෂ්පාදන වලින් යන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් අපි යාපනයේ ගිහපුවාම යාපනයේ කිව්වා කෙසෙල් තියෙනවා, අම්බානක හැදෙනවා කෙසෙල්. චිප්ස් හදන්න. අපි මේ චිප්ස් හදන මැෂින් එකයි, පැකටින් මැෂින් එකයි දෙකම ගන්න ණය මුදල දෙනවා. ආධාරයක් දෙනවා. ණය මේ ආධාරයක් දෙනවා. ඒ වගේ නිෂ්පාදන සමුපකාර වලට අපි ආධාර කරනවා. ඒ පුහුණු කරනවා. ඒ ක්‍රියාවලිය අපි අකණ්ඩව මේ වසරේ ඉඳන් ඉස්සරහට යනවා. ඒ සඳහා සමුපකාර ව්‍යාපාරය නැවත ප්‍රත්‍යාගණනය කරලා තමන්ගේ ගිණුම් ටික හදාගෙන අගේ හරියට එකතු කරගෙන බැංකු පද්ධතීන් ටික හරියට පිළිසකර කරගෙන බැංකු ගිණුම් ටික හදාගෙන ඔඩිට් කරපු නැතිව ඔඩිට් කරන්න දැන් අපේ ඔඩිට් කෝපරේටිව් එකක් තියෙනවා. ඔඩිටර්ස් වගේ. රජයේ විශ්‍රාම ගිය විගණන සේවයේ හිටපු අයගේ සමුපකාර සමිතියක් තියෙනවා. ඒගොල්ලෝ අපිත් එක්ක එක වෙලා තියෙනවා. කෝපරේටිව් ටික ඔඩිට් කරලා දෙන්නම් කියලා. ගිණුම් තැබී. ඒ ඔක්කොම බලන්න. ඒ බලලා සමුපකාර ව්‍යාපාරයේ විධිමත් පිළිවෙලක් සහිත ව්‍යාපාරයක් බවට ගෙන. ඒ විතර නෙමෙයි අපි මේ අවුරුද්දේ ඔයගොල්ලන්ගේ සමාජිකත්වය සමාජික ලියාපදිංචියේ මුළු සමුපකාර ව්‍යාපාරෙම සමාජික ලියාපදිංචි අපි නොමිලේ කරනවා, ඩිජිටල් කරනවා. සේවකයෝ දෙන්නේ දාලා ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට සියලුම ප්‍රාදේශික වල සමුපකාර වල සමාජික ඩිජිටල් ලියාපදිංචි කරනවා. ඒගොල්ලෝ ණය ආරම්භ දෙනවා. ඒවත් එක්ක විස්තර සහිත අපි අපේ වෙබ් එක ඇතුලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම සමුපකාරය නේද? තිස්සමහාරාමේ කෝ ප්‍රාදේශිකයේ දක්වාම ඒ සමාජික ලියාපදිංචි එනවා. ඒ නිසා ලංකාවේ හරියට ඉන්න සමාජික කවුද කියලා හොයාගත්තා. මේ ව්‍යාපාරය නැවත ගොඩනැගීමට අවශ්‍ය කරන මූල්‍ය ආධාර, පුහුණු වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, විදේශ පුහුණු, විදේශ අධ්‍යක්ෂකම්, ව්‍යාපාර ප්‍රවර්ධනය, නව ව්‍යාපාර සොයා ගැනීම, නිෂ්පාදන සමුපකාර මේ සියල්ල එකට එකතු කරලා කටයුතු කරද්දී මේකේ සමාජිකයට, සේවකයට, සේවය ලබන්න වෙන කෙනාට උදව් කරන්න ඕන. ඉතින් අපි හිතලා තියෙනවා සියලුම සේවකයන්ට ඉන්ෂුරන්ස් එකක් දාලා දෙන්න. සියලුම සමාජිකයන්ටත් ඒ ඉන්ෂුරන්ස් එක රැකවන්න තියෙනවා අඩුමතරම සමාජිකයන්ටත් ඒක දෙන්න ඕන. එයා සමුපකාරය වෙනුවෙන් එයාගේ සමාජිකත්වය විතරක් නෙමෙයි එයා සමුපකාරයෙන් ඇවිල්ලා වැඩ කරලා තියෙනවා, බඩු අරන් තියෙනවා. සමුපකාරයේ බඩු ගන්න කෙනාට මාසෙට රුපියල් 10000ක් බඩු ගත්තොත් අපි දැන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා මැදිරිගිරියේ. රුපියල් 10000ක බඩු ගත්තාම ලක්ෂ 3.5ක ජීවිත රක්ෂණයක් දෙනවා. ලක්ෂ 3.5ක ජීවිත රක්ෂණයක්. ඉතින් සමුපකාර කඩේ බඩුත් තියෙනවා නම් බඩුත් අඩුයි නම් සමුපකාර සමාජිකයා සමුපකාරයේ බඩු ගත්තාම ඒකේ ලාභයක් තියෙන එක ඉතුරු වෙලා අවුරුද්ද අවසානයේ සමාජිකයට තව මොනවා හරි හම්බෙන්න ඕනේ. මොකද ලාභ විතරක්ම එකතු කරන්න ඕනෙත් නෑ. සමාජිකයන්ටත් ප්‍රතිලාභ දෙන්න ඕනේ. කඩේ බඩු ගන්න එන කෙනාටත් ප්‍රතිලාභ දෙනවා, සමාජිකයන්ටත් දෙනවා, සේවක සේවිකාවන්ටත් ඒ ප්‍රතිලාභ දෙනවා. නිසා මෙහෙම දැවැන්ත වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමින් තියෙනවා. නිසා රජයකට උදව් කරන්න සූදානම්ින් තියෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්න සූදානම්ින් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි සමුපකාරය තවදුරටත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන් යද්දී නිෂ්පාදන සමුපකාර වලට තමන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය සහ වෙළඳපොළ හොයාගන්න ජාතික පොලක් කරනවා. අපි මේ අවුරුද්දේ පොළ දාලා තියෙන අප්‍රේල් මාස 3, 4, 5 විහාර මහදේවියක ළඟ අපි හට් එක ගහලා දෙනවා නොමිලේ. දවස් 3ක් පොළ තියෙනවා. 30 තියෙන වෙන බඩු ගෙනලා විකුණන්න බෑ. සමුපකාර නිෂ්පාදන ගෙනලා විකුණන්න පුළුවන් ඈ. නැත්තම් කට්ටිය 30 බඩු එකතු කරනවා විකුණන්න ඒකයි දැන්ම කියන්නේ. තිස්සමහාරාමේ අපි කියන්නේ සමුපකාර නිෂ්පාදන විකුණන්න අරන් එනවා. සමුපකාර නිෂ්පාදන වලට දැන් වෙළඳපොළක් තියෙනවා. අර නිෂ්පාදන සමුපකාර වගේම දැනුත් කරන නිෂ්පාදන තියෙන්න පුළුවන්. වී මෝලක් තියෙනවා නම් ඒකේ හාල් විකුණන්න පුළුවන්. මොකද තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ සහල් මෝලේ හාල් කියලා තියෙන්න ඕනේ බෑග් එකේ එච්චරයි විකුණන්නේ. ඒ නිසා අපි හැමෝටම
මේ කියන தත්ත්වය ඇතුලේ සමුපකාර ව්‍යාපාරය ගොඩනැගීමේ තියෙන ඌමනාවට වටිනාකමක් හදන වසරක් බවට අපි 2026 වසර පත් කරලා තියෙනවා. නීතිමය බාධා ඉවත් කරගන්න අපි පළාත් සභාවයි මධ්‍යම රජයයි වැඩ කරන්න අවශ්‍ය නීතිමය බාධා ඉවත් කරගන්න 50 සංශෝධනය කළා කිය අවසන් කරනවා. ඒ නැතත් අපි මේ වෙනකොට ආණ්ඩුකාරවරුන් එක්ක පළාත් කොමසාරිස්වරු පළාත් ලේකම්වරුත් එක්ක සාකච්ඡා කළා මේකට අවශ්‍ය සැලසුම් හදලා තියෙනවා. ඒ සමයේ සමුපකාර ව්‍යාපාරය මම මුලින් එකයි කිව්වේ මේක නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ. තිස්ස මහරාම කෙනෙකුට අනුරාධපුරේ ගියාට පස්සේ තිස්ස මහරාම බැංකුවේ සල්ලි අනුරාධපුරෙන් ගන්න පුළුවන් වෙන විදියට බැංකු පද්ධතිය ඒකාබද්ධ කරන්න හදනවා. ඒ ඒකාබද්ධ කරද්දී වෙනම තමයි තිස්ස බැංකුව වෙනම ගිණුම් හදන්න ඕනේ. හැබැයි මේ පෝර්ටල් එක අපි එකට හදනවා. අපි ඒ සිස්ටම් එක අපි එකට හදනවා. යම් දවසක අපිට ටිකක් ඉස්සරහට ගියපුවාම නේද? ලංකාවේ ලොකුම බැංකුවේ අයිතිකාරය සමුපකාරය. එතෙන්ට මේ ගේන්න ඕනේ. ඒකෙන් වෙනදා වගේම සමුපකාර සේවකයාට නේ. එහෙම කියලා තමයි මහජන බැංකුවත් හැදුවේ. මහජන බැංකුව හදනකොට 157ක කොටස් අයිතිය තිබි සමුපකාරට. අපි ගෙනාම මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයයි සභාපතිතුමායි ගෙනල්ලා කතා කරලා ඇහුවා කෝ අපේ කොටස් අයිතිය කියලා. මෙච්චර කල් අහලා තිබ්බේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලෝ අයිතිය තියෙනකල් මහජන බැංකුවේ? ඈ? තියෙනවද ඒවා ගිණුම් වල කොහෙද? නැහනේ. ගිණුම් වලත් නැහැ, දන්නෙත් නැහැ සමුපකාර. දැන් 107ක අයිතියක් තියෙනවා අපිට. බිලියන 70ක් තියෙනවා. කෝටි 7000ක් තියෙනවා. අපි කිව්වා එහෙනම් අපිට ණය මුදලක් දෙන්න ඕනේ දැන්. අපේ සල්ලි අපිට දෙන්න ඕනේ දැන්. සමුපකාර ඔයා මොකටවත් තියන්නේ. ඒ නිසා අපි දැන් මේ හැමතැනම සමුපකාරයේ තියෙන අයිතිය හොයලා අරගෙන සමුපකාරය ගොඩ නැගීම වෙනුවෙන් ඒවා පාවිච්චි කරනවා. අද අපි හම්බන්තොට සමුපකාර ගොඩක් මගෙන් ඉල්ලුවේ නේද? අධිවේගී කියලා බස් එකක් දාලා උදව් කරන්න, සෙඩ් එකක් දාලා උදව් කරන්න. ඒ නිසා මේ හැම ව්‍යාපාරයක්ම පටන් ගන්නෙදී feasibility එක. ශක්්‍යතා අධ්‍යයනය කරන්න. එහෙම නැතුව ව්‍යාපාරය පටන් ගන්න එපා. යම් මාකට් සර්වේ එකක් කරලා හැම ව්‍යාපාර සෙඩ් එකක් දානවා නම් ඒ සෙඩ් එක දාද්දි දෙපැත්තේ දුරින් කොච්චර සෙඩ් තියෙනවද? ඒ සෙඩ් වල කොච්චර තෙල් විකිනනවද? ඒකෙන් කොච්චර තෙල් විකිනන කඩු වෙලා අපේ මේ සෙඩ් අලුත් වෙන සෙඩ් එකට එනවද? ඒක දන්න ණය මුදලයි කරන ආයෝජනයයි. ඒකෙන් එන ප්‍රතිලාභය නැත්නම් ඒකෙන් ලාභය ඒ ආයෝජනයේ ප්‍රතිලාභ වලට හිලව් කරපුවම කොච්චර ඉතුරුවද තියෙන්නේ කියලාත් බලන්න ඕනේ. නැත්නම් ආයෝජන කරලා වැඩක් නැහැ. නැත්නම් පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා සමුපකාර ව්‍යාපාරය වඩා හොඳටම ශක්තිමත් ගොඩනගන්න ඕන කරන වසරක් ලෙස අපි 2026 වසර අඳුරන් තියෙනවා. සා පාර්ලිමේන්තුවේ ඉන්න අපේ උපදේශක කාර්යක සභාවේ മന്ത്രിවරුන්ගේ සහයෝගය ඇතුව දිස්ත්‍රික් කොමසාරිස්වරු, පළාත් කොමසාරිස්වරු, පළාත් ලේකම්වරු, ඒ වගේම සමුපකාර කොමසාරිස්වරු ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලු දෙනා අපි එකට එකතු වෙලා මේ සමුපකාර ව්‍යාපාරය නැවත නැගිටවන්න ඕන. අන්න එදාට වෙළඳපළ තුල සමුපකාර සාමාන්‍ය ජනතාවට හදිස්සියේ ණය මුදලක් ගන්න ගියාම බැංකුවක් බඩු ටිකක් ගන්න සමුපකාර කඩයක් අනෙකුත් සේවාවන් ගන්න පුළුවන් පහසුකම් දෙන සමුපකාර සේවාවකුත් අපිට හැදුවහම වෙළඳපළ පාලනය වෙන්න පටන් ගන්නවා. සමුපකාර තොග වෙන සංස්ථාව හාල් විකුණන්න පටන් ගත්තා ගිය අවුරුද්දේ. දැන් හාල් අපි දෙනවා. මෙට්‍රික් ටන් 10000ක් මාසෙකට අපි දෙනවා. 30න් රතු හාල් ගන්න දෙන්න බෑ. මොකද 125ට ගත්ත හාල් තමයි අපි දෙන්නේ දැන්. 125ට ගත්ත වී කොටලා තමයි අපි හාල් දෙන්නේ. නේ? ඒ නිසා ඔයගොල්ලෝ මෙහින් ගන්නකොට සමහරට 180 ලිටර ගන්න ඇති රතු හාල්. දැන් ඒ ගන්නට ඒ හාල් දෙන්න බෑ. හැබැයි රටේ අනිත් අවශ්‍ය තැන් වලට අපි දෙනවා. මෙට්‍රික් ටන් 10000ක් මාසෙකට විකුණනවා අපි. පොඩි ගාණක් නෙමෙයි. ඒක හාල් ලැටයක්වත් විකුණන ප්‍රති සමුපකාර තොග වෙන සංස්ථාව මෙට්‍රික් ටන් 10000ක හාල් විකුණනවා කියලා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ தත්ත්වය ඇතුලේ සමුපකාර ව්‍යාපාරය ගොඩනගද්දී සමුපකාර තොගවැල් සංස්ථාව හරහා ඒකට අවශ්‍ය සැපයුම් පහසුකම් සපයද්දී අපි අපේ සමුපකාර බලය ආණ්ඩුවත් එකට තියාගන්න ඕනේ වෙන මොකොත් නිසා නෙමෙයි. ඒක ඇතුලේ තමයි අපිට වැඩිපුර උදව් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සමුපකාරය මෙතෙක්කල් වෙනමක කරංගිය දේශපාලනය වෙනුවට අපි සමුපකාරය හරිම කරගෙන දේශපාලනයක් තමයි අපේ ආණ්ඩුව ඇතුලේ කරමින් තියෙන්නේ. ඒ නිසා ඒ සමුපකාර ව්‍යාපාරය මේ නිදාගෙන ඉන්න මහා දැවැන්ත මිනිසාගේ හදවතේ තියෙන තමන්ගේ සමුපකාරය නැවත ගොඩනැගීම වෙනුවෙන් මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල යටතේ නැවත ගොඩනගන්න අපි වැඩ කරමු. ඒ වගේම සමුපකාර ව්‍යාපාරය රටේ බෙදා හැරීමේ සහ සැපයුම් ජාලයේ ඒ වගකීම් කොටසක් ඉටු කරමින් ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ රටේ අපේක්ෂා කරන රාජ්‍ය පෞද්ගලික සමුපකාර කියන මේ කුළුණු තුනේ අපේ කටයුත්ත කරන්න මේ සමුපකාර ව්‍යාපාරයේ ශක්තිමත් පෙළගස්සන් කටයුතු කරමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙමු කියන යෝජනාව කරන ගමන් ඒ සඳහා තිස්ස මහරාම සමුපකාරය මෙතෙක් ගෙනාපු වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් ඉදිරියට ගෙන යන්න රජයේ පැත්තෙන් ලබා දිය හැකි සහයෝගය, ඒ වගේම උපදෙස්, ආධාර, උදව්, ණය මේ සියල්ල ලබා දෙමින් කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය සූදානම් කරනවා. ඒ සූදානම් ඇතුලේ විශ්‍රාමගී ඔබට දැනට ඉන්න අයටත් අලුත් පරම්පරාවේ තරුණ තරුණියන් සමුපකාරයට කැඳවා ගැනීමට අවශ්‍ය කරන ලෙස අලුත් වෙච්ච සමුපකාරයක් රටට දායාද කරන්න අපි කටයුතු කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.